ඔටෝ විෂන් කලාම මෝටර්සයකට ඔයාලා බලන්න ලංකාවේ පළවෙනි පාට අන්වේල් කරා VAIC X3E crossover එක ලංකාවේ අලුතෙන් ආපු competitive market එකේ EV එකක් බොහොම අඩු ප්‍රයිස් එකකට. ඉතින් මේ අපේ සුපුරුදු චරිතයක් ඔයාලා X55 වීඩියෝ බලලා දෙන්න දන්නවා. ඉතින් පොඩ්ඩක් අපිට මේ අලුතෙන් ගෙනාවු ටොයි එක පොඩ්ඩක් කියන්න. මේක අපි මේ පාර එක්සිබිෂන් එකට ඇවිල්ලා තිනවා බයික් X3E කියන version එක ඇවිල්ලා තියෙන්නේ. මේක ගත්තොත් එහෙම fully EV vehicle එකක්. අපි මුලින්ම ගත්තා පෙට්‍රල් SUV එකක් ආවා X55 එක. ඒ වගේම දැන් ඊට පස්සේ අපි ගෙනාවා BJ30 HEV මොඩල් එකක්. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට බයික් X3E කියන මොඩල් එක. එතකොට මේකේ මේ බැටරි කැපැසිටි බැටරි රේන්ජ් එක කොහොමද වෙන්නේ? මේක බැටරි එක ගත්තොත් එහෙම CATL රේන්ජ් එක ගත්තොත් එහෙම 400 කිලෝමීටර්ස් per charge වෙන්නේ. මෝටර් පවර් එක ගත්තොත් 70 කිලෝවොට්ස් එනවා. මේකේ විශේෂත්වය තමයි ඇරෝඩයිනමික් ෂේප් එකට බොඩි ඩිසයින් කරලා තියෙනවා. ස්ටයිලිෂ් පෙනුමක් තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම මේකේ ඔටෝ පාකින්, ඒ වගේම 360 කැමරා, ඒ වගේම හොඳ බැගේජ් ස්පේස් එකක් තියෙනවා මේකේ. අපේ බත්තර මුල්ල ඔෆිස් එකේ තියෙනවා මේ වෙද්දිත් vehicles කීපයක් ගෙනහල්ලා ඉවරලා එතනට ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්. රයිට්. ඉතින් දැන් කවුරුහරි මේ දැන් දැකලා ආසිත උනොත් එහෙම කොහොමද ඒගොල්ලෝ පර්චේස් කරන process එක වෙන්නේ? ඒ කියන්නේ ස්ටොක්ස් ලංකාවේ තියෙනවද කොහොමද? ඔව් අතන මේකේ ඉන්ට්‍රොඩක්ටරි ප්‍රයිස් එක වෙන්නේ 11.995 තමයි දැනට ඉන්ට්‍රොඩක්ටරි ප්‍රයිස් එක අපි දීලා තියෙන්නේ. මුලින්ම ඉනිෂියල් පේමන්ට් එක 500,000 දීලා ඉවරලා රිසර්වේෂන් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ within සෙප්ටැම්බර් වාහන ටික ඩිලිවර් කරන්න පුළුවන්. දැන් කටේ ප්‍රශ්න තියෙනවා දැන් charging point හැමතැනම තියෙනවද නැද්ද ඔන්න ඔහොම කතන්දර කියන්නේ කොහොමද මේ charge කරනවා නම් කොහොමද ඒ කතන්දරේ පොඩ්ඩක් මේක මෙහෙමයි fast charging ගියොත් 25 minutes වලින් full charge එකක් ගන්න පුළුවන් ඔයගලන්ට ඕනම charging point එකේ charge කරන්න පුළුවන් ඒ වගේම home charge එක ගත්තොත් එimhe 8 hours වලින් මේක charge කරන්න පුළුවන් මේකේ battery warranty එක ගත්තත් අපි හොඳ warranty එකක් දීලා තියෙනවා customer ට 8 years or 150,000 kilometers ඕගොල්ලන්ට මේ වාහනේ ලංකා බලන පාට experience කරගන්න තියෙනවා auto vision motor show එකට આવත් මේ experience center එකට ඇවිල්ලා පාර මේක experience කරන්න පුළුවන් මේක ඇතුළේ නැගලා මොකද අපි කියන වඩා ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න තමයි හොඳම ඉතින් hope to see you there see you next one